ලෝකය විනාශ කරන්නේ මෝඩයන්ද බුද්ධිමතුන්ද? අපි හැමෝම පොඩි කාලේ ඉඳන් උත්සාහ කරන්නේ බුද්ධිමතෙක් වෙන්න. සමාජය අපිට උගන්වන්නේ ඉගෙනගෙන බුද්ධිමත් වුණොත් ලෝකය ලස්සන කරන්න පුළුවන් කියලා. හැබැයි පොඩ්ඩක් නතර වෙලා හිතන්න, අද මේ ලෝකය මුහුණ දීලා තියෙන දරුණුතම ප්‍රශ්න නිර්මාණය කළේ ඇත්තටම කවුද? යුද්ධ, පරමාණු බෝම්බ, පරිසර දූෂණය, මාරාන්තික වෛරස්. මේවා පිටිපස්සේ ඉන්නේ අකුරක් ලියා ගන්න බැරි අසරණ මිනිස්සෙක්ද? නෑ. මේවා පිටිපස්සේ ඉන්නේ ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල වලින් ඉගෙනගත්ත පට්ට බුද්ධිමත් කියලා සම්මත් වුණු මිනිස්සු. අද අපි කතා කරමු ඇයි අපිට බුද්ධිමතුන්ගෙන් ලෝකය බේරගන්න සිට වෙලා තියෙන්නේ කියලා. ලෝකය එක නිමේෂයකින් අලු කරලා දාන්න පුරුවන් පරමාණු බෝම්බය හැදුවේ සාමාන්‍ය මිනිස්සු නෙවෙයි. ඒක පිටිපස්සේ හිටියේ ලෝකය හිටපු දැවෙන්තම භෞතික විද්‍යාඥයෝ. ඔවුන්ගේ බුද්ධිය පාවිච්චි කළේ දහස් ගණන් මිනිස්සු එක තප්පරයකින් මරලා දාන්න පුරුවන් තාක්ෂණයක් හදන්න. අදටත් ලෝකයේ දියුණුම රටවල් තමන්ගේ බුද්ධිමතුන්ම යොදවන්නේ අලුත් බෙහෙතක් හොයන්න නෙවෙයි. තවත් රටක් විනාශ කරන්න පුරුවන් ස්මාර්ට් මිසයිල් හදන්න. මෝඩයෙක් අතට ගලක් ගත්තොත් ඒකෙන් තුවාල වෙන්නේ එක්කෙනෙක්ට විතරයි. හැබැයි බුද්ධිමතෙක් තමන්ගේ මොළය වැරදි විදිහට පාවිච්චි කළොත් මුළු පෘථුවියම නැති කරන්න ඔහුට පුළුවන්. අපි හිතනවා බුද්ධිමත් මිනිස්සු ලෝකයේ දුප්පත්කම නැති කරයි කියලා. හැබැයි වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත. ලෝකයේ ආර්ථිකය පාලනය කරන බුද්ධිමත් මොළකරුවන් සූක්ෂම ක්‍රම හදලා තියෙනවා සාමාන්‍ය මිනිස්සුන්ව සදාකාලික ණයකාරයෝ කරන්න. බැංකු පද්ධති, කොටස් වෙළඳ පොල්වල් සහ සංකීර්ණ බදු ක්‍රම හරහා සල්ලි ටික එකතැනට ගොඩ ගහ ගන්න දන්නේ මේ කියන බුද්ධිමතුන්ම තමයි. ඔවුන් තමන්ගේ දැනුම පාවිච්චි කරන්නේ අනුන්ව සූරා කන්න මිසක් හැමෝටම සමානව ජීවත් වෙන්න ඉඩ හදන්න නෙවෙයි. අද අපි මුහුණ දෙන දේශගුණික විපර්යාසය ගත්තොත් ඒකත් බුද්ධිමතුන්ගේ නිපැයුමක්. ලාභය විතරක්ම හිතලා පරිසරය ගැන නොහිතා කර්මාන්තශාලා හැදුවේ. සාගරයට ප්ලාස්ටික් මුදාහරින ක්‍රම හැදුවේ පට්ට බුද්ධිමත් ඉංජිනේරුවෝ. දැන් ඕන්ම කියනවා ලෝකය විනාශ වෙන්න යනවා, ඒක බේරගන්න තව සල්ලි දෙන්න කියලා. මේක හරියට ගේ ඇතුලේ ගිනි තියලා ඒ ගින්න නිවන්න ආයෙත් කුලියට එනවා වගේ වැඩක්. මෝඩේ කැලාවක ගහක් කැපුවොත් ඒක ඒ ප්‍රදේශයට විතරයි බලපාන්නේ. හැබැයි බුද්ධිමතෙක් කරන පරිසර විනාශය මුළු ලෝකයටම බලපානවා. බුද්ධිය තියෙන තැන හදවතක් නැති වුණාම තමයි මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. මෝඩයෙක් කියලා අපි හඳුන්වන මිනිසයා ළඟ සමහර වෙලාවට මනුස්සකම, අනුකම්පාව සහ අවංකකම වැඩියෙන් තියෙන්න පුරුවන්. ඔහු ලෝකය විනාශ කරන්න සලසුම් කරන්නේ නැහැ. ඔහු Tamanගේ පාඩුවේ ජීවත් වෙන්න බලනවා. නමුත් බුද්ධිමතා නිතරම බලන්නේ Tamanගේ බලය පතුරවන්න. Taman අනිත් අයට වඩා උසස් කියලා පෙන්වන්න. මේ අහංකාරය තමයි ලෝකයේ විනාශයට මුල. ඉතින් මිතුරනි, අපිට ඕන කරන්නේ තවත් බුද්ධිමතුන් පිරිසක් නෙවෙයි. අපිට ඕන කරන්නේ ගුණවත් මිනිස්සු පිරිසක්. දැනුම තියෙන පළියට කෙනෙක් උසස් වෙන්නේ නැහැ. ඒ දැනුම ලෝකය යහපතට පාවිච්චි නොකරනවා නම් ඒ බුද්ධියෙන් ඇති වැඩක් නැහැ. අපි හිතන්න ඕන කාලය ඇවිත්. මෝඩයන්ගෙන් ලෝකයට වෙන හානියට වඩා වැඩි හානියක් වැරදි විදිහට හිතන බුද්ධිමතුන්ගෙන් වෙනවා. ඔබ මොකද හිතන්නේ? ලෝකය විනාශ කරන්නේ ඇත්තටම කවුද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරන්න. ස්තුතියි.